අවසරයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ කොණ්ඩේ අනේක කොණ්ඩේ වැවෙන්නේ නැහැ කොණ්ඩේ ගොඩක් කාලයක් තිස්සේ එකම තැන ඉතින් ගොඩක් මටත් මේ ප්‍රශ්න තිබ්බා අවුරුද්දකට වඩා වැඩි කාලයක් එකම තැන වැවෙන්නේ නැතුව තිබ්බ කොණ්ඩේ ඉතින් මම කොහොම හරි පොඩ ෆොටෝ අරගත්තා ඉතින් ඒක මම පොඩක් ෂෙයා කරන්න ආවේ ගොඩක් අයට මම හිතන්නේ වැදගත් වෙයි කියලා හිතලා මම ගොඩාක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවා ඒ තරම් පාවිච්චි කරා සැට්නි එක ඔය වගේ ඔයිල්ස් වර්ග ගොඩාක් පාවිච්චි කරා ඒ පාවිච්චි කරනකොට මට ලොකු වෙනසක් දැනුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ ප්‍රොඩක්ට් එක ගෙන්නගෙන පාවිච්චි කරා. ඒකට මට ඉතින් ගොඩාරියක් කාලයක් මම එක දිගටම පාවිච්චි කරා. ඒ පාවිච්චි කරද්දි තමයි මට තේරුනේ ඇත්තටම දැන් කොණ්ඩේ පොඩ්ඩක් වැවිලා කොණ්ඩේ වොලියුම් එක පොඩ්ඩක් වැඩි වෙලා කියලා මට තේරුනේ. පස්සේ මම දිගටම මාස ගාණක් එක දිගට පාවිච්චි කරන්න ගත්තා. මුලින්ම එක මම පාවිච්චි කරේ 2021 ඊට පස්සේ එක ප්‍රශ්නත් එක්ක රටේ ප්‍රශ්නත් එක්ක කොවිඩ් එක තිබ්බා. ඒ ප්‍රශ්නත් එක්ක ඇත්තටම මට ලංකාවට ගෙන්න ගන්න බැරි වුණා. ඒ බැරි වෙලා ඊට පස්සේ වෙන දේවල් ගොඩාක් පාවිච්චි කරන්න ගත්තා. හරියේ නැහැ. මුලින්ම 2021 මට මතක විදිහට මම එතකොට මගේ ඔය හේයා එක කොහොම ලොකුවට වැවිලා තිබ්බ එක මම පෙන්නන්නම් කොහෙන් හරි වැටේ පොඩක් බලන්න. ඒක එතකොට හොඳට කොණ්ඩේ තිබ්බා මුලින්ම හම්බෙද්දි පාවිච්චි කරාට පස්සේ ඊට පස්සේ ආයි කොණ්ඩේ දැන් මේක ගෙන්න ගන්න බැරුණා ලංකාවට ඊට පස්සේ ආයි වෙන දේවල් පාවිච්චි කරලා ආයි කොණ්ඩේ එකම තැන වැවෙන්නේ නැතුව අනිත් එක මම දෙපාරක් කලර් කරාට පස්සේ ගොඩක් ඩැමේජ් වුණා දෙවෙනි පාර කලර් එකත් එක්ක ගොඩක් ඩැමේජ් වෙලා කොණ්ඩේ සම්පූර්ණයෙන්ම කැඩිලා ගියාට පස්සේ ආයි වවා ගන්න මම ගොඩාරියක් දේවල් ගෑවා කරා ඔයිල්ස් වර්ග ක්‍රීම්ස් එයා ක්‍රීම්ස් සැට්නි එකත් පාවිච්චි කරා මට දැන් පෙන්වන්න විදිහක් නැහැ මේ වෙලාවේ මේ මං ගාව නැති නිසා විසි කරලා ඇත්තේ මං හිතන්නේ බොටල්ස් කොට ඒවට ලොකු වෙනසක් තේරුන්නේ නැහැ මේකට විතරයි මේ අර වෙනසක් ලොකුවට තේරුනේ මම ඒක ෆොටෝස් දාන්නම් ෆොටෝ එක පැහැදිලි නැත්නම් මට WhatsApp එකට මෙසේජ් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේෂර් කරලා තියෙන්නේ නම් දෙක ඒකට ෆොටෝස් පැහැදිලි නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම එවන්නම් මම before and after හරියට පේන්න පැහැදිලිව දාන්නම් ඒක පැහැදිලි නැත්නම් කාට හරි පුළුවන් මට WhatsApp එකට මෙසේජ් එකක් දාන්න මගේ සාමාන්‍යයෙන් උපතින්ම කොණ්ඩේ නැති එක්කෙනෙක්. එතකොට අර වැවෙන්නේ නැහැ මොන දේ කරත් වැවෙන්නේ නැහැ. උපතින්ම කොණ්ඩේ නැති අය දන්නවනේ ඒගොල්ලන්ට හරි අමාරුයි කොණ්ඩේ වවන්න. වඳ දීලා තමයි වවන්න ඕනේ. ඒ කියන්නේ හරි පොඩි කියන්නේ හරිම හීනි පොඩි එයා එකක්. ඉතින් එහෙම කොණ්ඩ වවන්න හරි අමාරුයි. ඊපස්සේ මම ගොඩාරියක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියදී මට හරි ගියේ නෑ එකක්වත්. අනිත් එක තමයි ෂැම්පෝ ගොඩක් වෙලාවට දැන් ඔය කොණ්ඩේ ගොඩාරියක් කියන්නේ ෂැම්පෝ පාවිච්චි කරනවා නරක ඒවා ඒ හින්දා මේ හොඳ ෂැම්පෝ එකකුත් මොන දේ පාවිච්චි කරත් වැඩක් නැහැ ෂැම්පෝ එක හොඳ නැත්තම් හොඳ ෂැම්පෝ එකක් පාවිච්චි කරන්න ඕනේ මම දිගටම දැන් අවුරුදු 2-3ක් තිස්සේ මේක පාවිච්චි කරන්නේ මේක ගොඩාරියක් හොඳයි මේක දැන් ස්ටික් එක හරියට ඔබ පේන්නේ ෆේඩ් වෙලා තියෙන්නේ මෙතන මම කාලයක් තිස්සේ පාවිච්චි කරන නිසා ගොඩාක් සිල්කි ස්මූත් එයා එකක් හම්බෙන්නේ ෂැම්පෝ එකත් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕනේ ඔය පාවිච්චි කරන්න මේක සල්ෆේට් ෆ්‍රී හොඳ ෂැම්පෝ එකක්. හැබැයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා නම් ඒක එක දිගටම පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහරක් අය ගොඩක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ මාසෙට එකපාරයි දෙපාරයි එක්ක සතියට එකපාරයි එහෙම කරන්න එපා. සතියට සාමාන්‍යයෙන් 3 පාරක්වත් දාන්න මම හැමදාම දාපු දවසුත් තිබ්බා. ඒ කියන්නේ ඒක මොන හරි ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒක මාසෙට එකපාරක් දෙපාරක් කරන්න පා විශේෂයෙන්ම කොණ්ඩේට ඒක හොඳට දාන්න. ඒ කියන්නේ දවසක් දාන්න පුළුවන් ගොඩාරියක් හොඳයි. මම නම් මුල් කාලේ හැමදාම වගේ දැම්මා. ඒ කියන්නේ සතියේට එක දවසක් වගේ තමයි දාන්න බැරි වුණේ. ඒ හින්දා කවුරු හරි පර්චේස් කරන්න බලන් ඉන්නවනම් ඒගොල්ලෝ අනිවාර්යෙන් ගොඩක් ඒ කියන්නේ දවසක් වගේ දාන්න පුළුවන් නම් ගොඩාරියක් හොඳයි. ප්‍රොඩක්ට්ස් ගැන ඩීටේල්ස් ගන්න පුළුවන් නම්බර් එකක් WhatsApp නම්බර් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ නම්බර් එකට කතා කරලා ඔක්කොම ඩීටේල්ස් ගන්න පුළුවන්.